කොහොමද යාළුවනේ? අද ටිකක් විශේෂ දවසක්. අද අපේ මහත්තයාගේ යාළුවෝ අපි ගෙදර එනවා. එයාලා එනවා කියන්නේ ඉතින් හරිම විනෝදයි. නටන්න, සින්දු කියන්න, hina වෙන්න ඒවම තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඉතින් මේ විනෝදකාමී හවස් වරුව අපි රස විඳිමුද? මේ පාර එයාලා බත් කන්න කැමති උනේ නෑ. ඒ නිසා මේ පාර එයාලට ඕන උනේ වැව් මාළුත් එක්ක පොල් රොටි කන්න. ඉතින් මම රස වැව් මාළු කරි එකක් හදාගත්තා. අලුත් මාළුත් වැව් මාළු ටිකක් මිරිසට ඉස්ම ටිකක් වැඩිපුර තියෙන විදිහට හදාගත්තා. පොල් රොටි කන්න ඕන නිසා. මේක අවසානයේ හරියම රසට හැදිලා තිබුණා. ඔයාලත් බලලා කියන්නකෝ පෙනුම රස පාටට තියෙනවද කියලා. මේ පාර මට ඉතින් ඇත්තටම ලේසි. මට තිබුණේ පොල් රොටි එක හදන්න ඕන කරන විදිහට පිටි එක අනලා දෙන්න විතරයි. මේ පාර යාළම තමයි රොටි පුච්ච ගත්තේ. රොටි වඩාගෙන රොටි පුච්ච ගත්තේ යාළා. ඉතින් රොටි ඉතින් එක සයිස් එකට එක විදිහට ඉතින් යාළා පුළුවන් විදිහට හදාගත්තා. මං ඉතින් ඒක මුල බලන්න නම් ගියේ නැහැ. පේනවනේ හැමෝම එකව වෙලා රොටි හදා ගන්නවා. රොටි ටිකත් එළියෙම තියාගෙන තමයි රොටි පිච්චුවේ. ඒකත් ඉතින් ලස්සන දෙයක්. පුංචි වෙනසක්. 26 අප්‍රේල් මාසේ 15 වීණා විගු වීණා පවසන්නේ ආදරේ සේනා විගු සේනා විමසන්නේ ආදරේ නිල් සිනාදී ආතින්නේ ආදරේ වීණා විගු වීණා අනුශෝලායේ 2026 අත්මාද සාහිත්‍ය එකපාරට අහමු අපි මෙතන සංවිධානය කරන්නේ ඒ සංවිධානයේ වටිනාකම ප්‍රේමෝදේ අපි වෙනවා ලස්සනවාදයක් හරියට සංගීතය ආදරයට කියුවා ඇති කරනවා. දැක්කනේ මේ අයියලා අපුවාම හරිම විනෝදයි. එයාලා ඉවරයක් නැතුව සින්දු කියනවා, නටනවා, රස කතා කියනවා, hina වෙනවා. සැහැල්ලුවෙන් ඒ වෙලාව ගත කරනවා. රතු පාට සේලයෙන් හැඩවූ ලඳේ වැහි බඩු දීලා මගේ හිත පාළුයි රැවිලා ඇයි මේ උදේ රැවාගේ පාළුයි ප්‍රිය
මගේ හිත පාළුයි රැවිලා ඇයි මේ උදේ රැවාගේ පාළුයි ප්‍රියේ පේනව නේද එක එක හැඩයට රොටි හැදෙන විදිහට එයාලා පුච්ච ගන්නවා. මේ අය අතරින් ලොකුම අයියා තමයි මල්ලිලාට මේ රොටි පුච්චන්නේ. මල්ලිලා ටික ඉතින් විනෝද වෙනවා. අපේ චූටි මහත්තයාට නිදිමතක් ගෑවිලාවත් නෑ. පළතුරු කනවා, රොටි කනවා, හුරතල් වෙනවා හැමෝත් එක්කම, නටනවා. මුළු හවස් වරුවෙන් වැඩි වෙලාවක්ම එයා ගත කළේ ඔහොම තමයි. බලන්නකෝ එයාගේ විනෝදේ. පස්සේ මමත් තව රොටි ටිකක් පුච්චලා දෙන්න. මොකද ජයන්තයි රජුට්ටක් වාඩි වෙලා ඉන්න මම රොටි ටිකක් පිච්චු. කන්න වුණත් ඉතින් ලස්සන්ට රොටිය තියෙන්න ඕනනේ. ඒ නිසා මම හඳක් වගේ රවුමට ලස්සන්ට රොටි දෙක තුනක් හදාගත්තා.
जाने किसी दिन बनेगी हमारी कहानी जाने जाना ढूंढे तुझे दीवाना सपनों में रोज आए आज सपनों में रोज आए आज जिंदगी में आना सनम सांसों में ढलने दो जरा नगर में Let's start the way. सर को घुमा से पिटा मार ले ओ सोनिया डांस पिटा मार ले डांस के आई के पहाड़ पर 3 फुटा नीली मैंने बीच किसी ने रिपीट किया तो साला मैंने तेरे मुंह पे माना मुक्का याशी के बनवे से खुद को मोड़ना जाने ना कंबल बेवजह ये शर्म का मोड़ना जाने ना पकड़ के खड़ा है कंबल तो छोड़ना जाने ना बदतमीज दिल बदतमीज दिल बदतमीज दिल मारे ना बदतमीज दिल बदतमीज दिल बदतमीज दिल मारे ना ඉතින් මේ අයියලා ටික මහත්තයාගේ යාළුවෝ වුණාට අපේ දෙවෙනි පවුල වගේ තමයි. අපේ හැම දුකකදීම හැම සතුටකදීම අපිත් එක්කන් මේ අය ඉන්නවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.